හරිනේද කට්ටියට ඇහෙනව ඇති කියලා හිතනවා. බලමු එහෙනම් ඉස්සරහට බලාගෙන මේ මට පොඩි වෙලාවක් දෙන්න. අපි දැන් මේ ඉස්සෙල්ලා එකෙන් සාකච්ඡා කරගත්තේ මේ මොකද්ද කලින් සාකච්ඡා කරේ අපි ආහාරයක අඩංගු දැන් අපිට තියෙන ඉස්සරහ ආහාරවල අර සම්බර ආහාර වේදක තියෙන පෝෂකයෝ ටික කතා කරන්නේ. දැන් ඉස්සෙල්ලා කතා කරේ අක්මාව ආමාශය ඒ වගේ ආශ්‍රිත ග්‍රන්ථි ඊට පස්සේ කොටස් පද්ධතිය තියෙන ආහාර මාර්ග පද්ධතිය තියෙන ප්‍රශ්න ගැන ඉස්සෙල්ලා කතා කරේ. දැන් එන්න අපි සම්බර ආහාර වේද එනකන් ඉස්සරහ ටික තමයි ඉස්සරහට කතා කරගන්න තියෙන්නේ. එතකොට දැන් මේක පොලිස් එක දාලා එතනදී අර ඔයගලන්ට මේ PDF එකත් එක්ක යද්දි ටිකක් අර පැහැදිලි වෙයි තව මොකද එතනත් අර තව පැහැදිලි වීමක් තියෙනවනේ ඔයගලන්ට ඒක පුරුදු දේ බලා ගන්න පුළුවන් එතනින් තව ටිකක් නේද ඒක පහසුවක් වෙයි කියලා හිතනවා හරි දැන් අපිට දැන් මෙතන දැන් ඔන්න අපෝෂණය කොට ඉඳලා දැන් වෙලාව 12යි ගානක් නේ මේක ඉවර කරගන්න තමයි පුළුවන් බැරි වුණොත් එහෙම කොටසක් අපිට දාන්න වෙනවා වෙන වීඩියෝ එකක් විදිහට හරි අපි ඉස්සරහට බලමුකෝ එතකොට මේ බලන්න ඔයගලන්ට පේන වැඩි ස්ක්‍රීන් එක පේන වැඩි හරි හරි දාගත්තා හරි බලන්න සමබල ආහාරය සහ අමයිනෝ අම්ල කියන කොටසෙන් තමයි දැන් පටන් ගන්න. එහෙනම් ඇති නේද ඔයගලන්ට? මම පොඩ්ඩක් පොඩි වෙනස්කමක් කරා මෙතන. මෙතන සම්බල ආහාරයක් තුලිත ආහාරයක් කියන කුමක්ද කියලා අහලා දිනවා පළවෙනි ප්‍රශ්නය. සෞඛ්‍ය සඳහා අත්‍යවශ්‍ය සියලු පෝෂක යෝග්‍ය අනුපාතයෙන් අඩංගු ආහාරයක් විදිහට අපිට සම්බල ආහාර නැත්නම් තුලිත ආහාරයක් කියන එක හඳුන්වන්න පුළුවන්. සම්බල ආහාරයක අඩංගු අත්‍යවශ්‍ය සංඝටක හත මොනවාද? කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන, ලිපිඩ, තන්තු, khනිජ, විටමින් සහ ජලය දක්වන්න පුළුවන්. ඊළඟ දේහයට ශක්ති සපයන ප්‍රධාන ආහාර සංඝටක මොනවද කියලා අහලා තිනවා. කාබෝහයිඩ්‍රේට් හා ලිපිඩ දෙක තමයි ප්‍රධාන ආහාර සංඝටක විදිහට අපිට බලා ගන්න පුළුවන්. ඊළඟ පුද්ගලයාගේ ශක්තිය අවශ්‍යතාව වෙනස් වීමට බලපාන සාධක මොනවද කියලා අහලා තිනවා. වයස, ස්ත්‍රී පුරුෂ භාවය, දේහ ප්‍රමාණය සහ ක්‍රියාකාරීත්වය කියන දේවල් අපිට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ශරීරය තුළ ප්‍රෝටීන් සංශ්ලේෂණය සඳහා භාවිත වෙන අමයිනෝ අම්ල සංඛ්‍යාව කොපමණද කියලා අහලා තිනවා. අමයිනෝ අම්ල 20ක් පමණ සහභාගී වෙනවා. ඊළඟට අත්‍යවශ්‍ය නොවන අමයිනෝ අම්ල යන මොනවාද? නිදසුන් දෙන්න. දේහය තුළ සංශ්ලේෂණය වන බැවින් ආහාර මගින් ලබා ගැනීම අනිවාර්ය නොවන අමයිනෝ අම්ල නොවන අමයිනෝ අම්ලයි කියලා දීලා ඉනවා. අත්‍යවශ්‍ය නොවන අමයිනෝ අම්ල කියන්නේ දේහය තුළ සංශ්ලේෂණය වන බැවින් ආහාර මගින් ලබා ගැනීමක් අනිවාර්ය නොවන අමයිනෝ අම්ල අත්‍යවශ්‍ය නොවන අමයිනෝ අම්ල විදිහට ගන්න පුළුවන්. ඇලනින්, සිස්ටින් වගේ ඒවා අපිට හඳුනා ගන්න පුළුවන්. ඊළඟට අමයිනෝ අම්ල යන මොනවාද කියලා අහලා තිනවා. අමයිනෝ අම්ල යන මොනවාද? නිදසුන් දෙන්න. සරල කාබනික පූර්වක අණු වලින් ශරීරය තුළ සංශ්ලේෂණය කළ නොහැකි එබැවින් ආහාර මගින්ම ලබාගත යුතු වන අමයිනෝ අම්ලය කියලා අත්‍යවශ්‍ය අමයිනෝ අම්ල අපිට හඳුනා ගන්න පුළුවන්. උදාහරණ විදිහට ලයිසින්, හිස්ටඩීන්, ලියුසින්, මෙතියොනින් වගේ ඒවා බලා ගන්න අපිට කලින් මෙතියොනින් හම්බෙලා තිනවනේ. උඹට මතක ඇති. ප්‍රෝටීන අඩංගු ආහාර ප්‍රභව සම්බන්ධයෙන් සත්ත්ව ප්‍රෝටීන සහ ශාක ප්‍රෝටීන අතර වෙනස කුමක්ද? සත්ත්ව ප්‍රෝටීන සියලු අත්‍යවශ්‍ය අමයිනෝ අම්ල නිවැරදි අනුපාතයෙන් අඩංගු සම්පූර්ණ ප්‍රෝටීන විදිහට අපිට හඳුනන්න පුළුවන්. ශාක ප්‍රෝටීන වල අත්‍යවශ්‍ය අමයිනෝ අම්ල වලින් එකක් හෝ කීපයක් ඌන වන බැවින් ඒවා අසම්පූර්ණ ප්‍රෝටීන විදිහට තමයි දකින්න වෙන්නේ. නිර්මාංශ ශාකමය ආහාර වේලක් ගන්නා පුද්ගලයෙකු තුළ අත්‍යවශ්‍ය අමයිනෝ අම්ල ලබාගත යුත්තේ කෙසේද කියලා අහලා තිනවා. ආහාර වේල තුළ විවිධ වර්ගයේ ශාක ප්‍රෝටීන ප්‍රබල මිශ්‍ර කර ගැනීම කරනවා. අපිට ඔය මුං ඇට භාවිතා කරනකොට මුං ඇට කිරිබත් වගේ දේවල් ආහාරයට ගත්තම ඔය මේ අමයිනෝ අම්ල අත්‍යවශ්‍යතාවය සාර්ථක කරගන්න පුළුවන් වෙජිටේරියන් එක්කෙනෙක්ට. අත්‍යවශ්‍ය පෝෂකයන් මොනවද? ඒවා මොනවාද? සරල පූර්ව ගණන වලින් ශරීරය තුළ නිපද විය නොහැකි දේහ සෛල තුළ ජෛව සංශ්ලේෂණ ප්‍රතික්‍රියා සඳහා ප්‍රධාන දායකත්වයක් දක්වන ආහාර මගින්ම ලබාගත යුතු ද්‍රව්‍ය අපිට කියන්න පුළුවන් අත්‍යවශ්‍ය පෝෂක විදිහට. ඒවා නම් අත්‍යවශ්‍ය අමයිනෝ අම්ල, ඊට පස්සේ මේ අත්‍යවශ්‍ය මේද අම්ල, විටමින් සහ khනිජ වගේ දේවල් අපිට බලා ගන්න පුළුවන්. ඊළඟ දුෂ්පෝෂණය ඇතිවීමට බලපාන පෝෂණ සාධක කුමක්ද? ඔන්න දීලා තියෙනවා අත්‍යවශ්‍ය පෝෂක ද්‍රව්‍ය ආහාර නිවැරදි අනුපාත වලින් නොමැතිවීම අපිට දුෂ්පෝෂණ තත්ත්ව ඇතිවීමට හේතු විදිහට බලා ගන්න පුළුවන්. ඊළඟට අත්‍යවශ්‍ය මේද අම්ල යන මොනවද? ඒවා බහුල ප්‍රබල මොනවද? කාබනික පූර්වක වලින් ශරීරය තුළ සංශ්ලේෂණය කළ නොහැකි නිසා ආහාරයෙන් ලබාගත යුතු මේද අම්ල විදිහට අපිට අත්‍යවශ්‍ය මේද අම්ල බලන්න පුළුවන්. ඒවා තියෙනවා ප්‍රබල විදිහට බීජ, ඊළඟට ධාන්‍ය සහ එළවලු වගේ මේවා අඩංගු වෙනවා. ප්‍රධාන ආහාර සංග්‍රහක සහ ඒවායේ කෘත්‍ය විදිහට කාබෝහයිඩ්‍රේට් ගත්තොත් එimhe කාබෝහයිඩ්‍රේට් වල අඩංගු රසායනික ආකාර මොනවද? ඒවා අඩංගු ආහාර වර්ග මොනවද කියලා අහලා තිනවා.
සීසා පොලිසැකරයිඩ් තමයි මේ අඩංගු වෙන රසායනික ආකාර ඉන්න ආහාර විදිහට පුවත් පාන් බිස්කට් ධාන්‍ය ආපු වගේ බලා ගන්න පුළුවන්. ඊළඟට ජීර්ණයේදී කාබෝහයිඩ්‍රේට් වලට සිදුවන්නේ කුමක්ද? මොන සැකරයිඩ් බවට බිඳලා රුධිර ධාරාවට අවශෝෂණය කිරීම සිද්ධ වෙනවා. ජීර්ණය කළ හැකි කාබෝහයිඩ්‍රේට් වල කෘත්‍යයන් තුනක් දක්වන්න. ශක්තිය හා තාපය ලබා දීම, ශක්ති සංචිතයක් ලෙස ක්‍රියා කිරීම, ප්‍රෝටීන් ඉතුරු කිරීම, පාසු කිරීම වගේ දේවල් අපිට බලා ගන්න පුළුවන්. ශක්තිය හා තාපය ලබා දීමේ ගත්තොත් එහෙනම් මිදෙහෙලීම මගින් දේහ කෘත්‍ය සඳහා ATP ලබා දෙන අතර තාපය ජනනය කිරීම සිද්ධ කරනවා. ශක්ති සංචිතයක් ලෙස ක්‍රියා කිරීම කියන එක ගත්තොත් එහෙනම් අතිරික්ත කාබෝහයිඩ්‍රේට්, ග්ලයිකෝජන් හා මේද බවට පරිවර්තනය කර ගබඩා කිරීම සිද්ධ කරනවා. ප්‍රෝටීන් ඉතුරු කිරීම පාසු කිරීම ගණන ගත්තොත් එහෙනම් ආහාරයේ ප්‍රමාණවත් තරම් කාබෝහයිඩ්‍රේට් ඇතුළත ශක්තිය නිපදවීම හා ප්‍රෝටීන් යොදා කාබෝහයිඩ්‍රේට් ශක්තිය නිපදවීම සඳහා ප්‍රෝටීන් යොදා නොගැනීම. ඒ කියන්නේ ප්‍රෝටීන් ටික ඉතුරු කරගැනීම සිද්ධ කරනවා මේ කාබෝහයිඩ්‍රේට් මගින්. ප්‍රෝටීන් ගැන කතා කරමු ඊළඟට. ප්‍රෝටීන් සෑදියත් එක්ක කුමන එකකෙන් ජීර්ණයේදී ඒවට සිදුවන්නේ කුමක්ද? අපි දැන් කලින් පාඩමකදී කතා කරලා තියෙනවා ප්‍රෝටීන් ගැන. දැන් මෙතනින් බලමු. ඇමයිනෝ අම්ල වලින් සෑදියත් ජීර්ණයේදී ඇමයිනෝ අම්ලවලට බිඳලා රුධිර ධාරාවට අවශෝෂණය කරයි. ආහාරයේ ප්‍රෝටීන ඇමයිනෝ අම්ල වල කෘත්‍යයන් තුනක් දක්වන. දේහ සෛල හා පටක වර්ධනය අලුත් වැඩිය සඳහා භාවිතා කිරීම, ප්ලාස්මා ප්‍රෝටීන, එන්සයිම් ප්‍රතිදේහ සමහර හෝමෝන සංශ්ලේෂණයට භාවිතා කිරීම, ශරීර කාර්යන ශක්ති ප්‍රභාවයක් ලෙස ක්‍රියා කිරීම කියන එක ඔන්න බලා ගන්න පුළුවන්. ඊළඟ ලිපිඩ ගත්තොත් එහෙනම් ආහාරයේදී ලිපිඩ ප්‍රධාන වශයෙන් සමන්විත වන්නේ කුමන ද්‍රව්‍ය වලින්ද? ගත්තොත් එහෙනම් මේද සහ තෙල් වලින් සමන්විත වෙනවා. ආහාරයේදී ලිපිඩ කෘත්‍යයන් පහක් ලෑස්තිගත කරන්න කියන දීලා ශක්තිය තාපය සපය විටමින් පරිවහනයේ සංචිත කිරීම වගේ දේවල් කරනවා. ශක්තිය තාපය සපය කියන එක ගත්තොත් එහෙම බර මත පදනම කාබෝහයිඩ්‍රේට් හා ප්‍රෝටීන් වලට සාපේක්ෂව වැඩි ශක්තියක් සැපයීම සිද්ධ කරනවා මේ මේද මගින් ලිපිඩ වලින්. විටමින් පරිවහනය සංචිත කිරීම ගත්තොත් එහෙම මේ ද්‍රව විටමින් අපි කියනවා AD, විටමින් A, D, E, K වගේ ඒවා පරිවහනයට සංචිත කිරීමට උදව් වෙනවා. මේද පටක තුල මේදේ තුල මේදේ ලෙස ශක්තිය සංචිත කිරීම සිද්ධ කරනවා. කොලෙස්ටරෝල් වලින් ස්ටෙරොයිඩ්ස් හෝමෝන සංශ්ලේෂණයට උදව් වෙනවා. තාප පරිවර්ණය සපයනවා. සමය අදස්චර්ම පටකයේ ඇති මේදේ තාප හානිය අඩු කරන මෙන්ම එය මයිලින් කොපුවේ සංඝටයක් විදිහට ක්‍රියා කරනවා. තන්තු ගත්තොත් එහෙම තන්තු ආහාරමේ තන්තු සෑදියත් එක්ක කුමන ද්‍රව්‍ය වලින් ඒවා සුලභ ආහාර මොනවාද? ජීර්ණය කරනගේ පොලිසැකර. ඒ කියන්නේ පිස්ටමේ නොවන පොලිසැකර වලින් තමයි හැදිලා තියෙන්නේ. උදාහරණ විදිහට පළතුරු එළවලු හා ධාන්‍ය වල මේවා අඩංගු වෙනවා. ආහාරයේදී තන්තු වල කාර්යභාරයන් තුනක් මොනවාද කියලා අහලා තිනවා. ආහාරයේ ප්‍රමාණය බර වැඩි කරනවා. එමගින් ආහාර රුචිය අඩු කරනවා. ඊට පස්සේ මේ මල ප්‍රමාණය වැඩි කිරීම සඳහා ජලය ආකර්ෂණය කර තබා ගන්න. බලන්න මේ ඔයගොල්ලන්ගේ තන්තු වලින් දීලා තියෙන එක පොඩ්ඩක් අපි මෙතන බලමු. බලන්න. මේකෙන් ආහාර රුචිය අඩු කරනවා කියන එක හොඳම වැඩි කරන්නේ මේකලඟ අඩු කරනවා. හොඳයි. මල ප්‍රමාණය වැඩි කිරීම සඳහා ජලය ආකර්ෂණය කර ගන්න මගින් මල බද්ධය නැති කරන අතර ක්‍රමාකුංචනය උත්තේජනය කිරීමෙන් මල පහ කිරීම පහසු කරනවා. මහාන්ත්‍රය හා ගුද මාර්ගයේ පිළිකා වැනි ආමාශාන්ත්‍රික ආබාධ වලට එරෙහිව ආරක්ෂා සැපීම සිද්ධ කරනවා. හරිද? ඊට විටමින් ගත්තොත් එහෙනම් විටමින් කෘත්‍ය ප්‍රබල සහ ඌනතා ලක්ෂණ ගත්තොත් එහෙම මොන දීලා තියෙනවා ගොඩක් තියෙනවා බලමු. විටමින් යන කුමක්ද ඒවයි ප්‍රධාන ආකාර දෙක කුමක්ද? සාමාන්‍ය සෞඛ්‍ය හා පරිවෘත්තිය පවත්වා ගැනීම සඳහා ඉතා කුඩා ප්‍රමාණයක් ශරීරය තුළ නිපදවිය නොහැකි එබැවින් ආහාරයෙන් ගත යුතු කාබනික සංයුතිය අපිට විටමින් බලා ගන්න පුළුවන්. ආකාර දෙකක් තියෙනවා ජල ද්‍රව විටමින් සහ මේද ද්‍රව විටමින් කියලා. ජල ද්‍රව සහ මේද ද්‍රව විටමින් වෙන් කර දක්වන්න කියන දීලා තියෙනවා. ජල ද්‍රව විටමින් විදිහට විටමින් B කාණ්ඩය සහ විටමින් C කාණ්ඩය, මේද ද්‍රව විටමින් විදිහට විටමින් A, D, E, K සහ A, D, E, K විදිහට අපිට බලා ගන්න පුළුවන්. මම අර අතනදී කිව්වනේ ඔයගලන්ට ඉස්සරහදී අපිට හම්බෙනවා කියලා. ඔන්න එතන ඒක තියෙනවා. එන විටමින් වල ප්‍රධාන කෘත්‍ය ප්‍රබල සහ ඌනතා ලක්ෂණ වගුවකට අනුව දක්වන්න ඕන දීලා තියෙනවා. අර ඔයගලන්ගේ සම්පත් පොතේ තියෙන වගුව එතන දීලා තියෙනවා. බලන්න. විටමින් A ගත්තොත් එහෙම විටමින් A අපි කියන රෙටිනෝල් කියලා ප්‍රධාන කෘත්‍ය ඇසේ දෘෂ්ටි වර්ණක සෑදීම අපිච්චද පටක පවත්වා ගැනීම වර්ධනය හා ප්‍රතිශක්තිය දිරිමත් කිරීම ඊට පස්සේ ප්‍රධාන ආහාර විදිහට තද කොළ පැහැති එළවලු තැඹිලි පැහැති එළවලු සහ පළතුරු කිරි සහිත ආහාර වගේ දේවල් බලා ගන්න පුළුවන්. මේ ඌනතා ලක්ෂණ අන්ධභාවය සමය ආබාධ ඊළඟට ප්‍රතිශක්තිය දුබල වීම මේ වගේ දේවල් සිද්ධ වෙනවා. ඊළඟට විටමින් D ගත්තොත් එහෙම කැල්සියම් හා ෆොස්ෆරස් අවශෝෂණයේ ආධාර වෙනවා. බිත්තර කහ මදේ සහ කිරි නිෂ්පාදන වල අඩංගු වෙනවා. කුඩා ළමයින්ගේ අස්ථි විරූප වීම, ට්‍රිකට්සියා කියන තත්ත්වය, වැඩිහිටියන්ගේ අස්ථි මෘදු වීම වගේ තත්ත්ව ඇති වෙන්න පුළුවන්. එතන විටමින් E ගත්තොත් එහෙනම් ප්‍රතිඔක්සිකාරයක් ලෙස ක්‍රියා කිරීම සිද්ධ වෙනවා. එළවලු තෙල් වර්ග, නට්ස්, කජු වර්ග වගේ ඒවා අඩංගු වෙනවා. ස්නායු පද්ධතිය පරිහානියට මේක ඌනතාවය ඇති වෙනවා මේ විටමින් E අඩු වුණොත් එහෙම. විටමින් K ගත්තොත් එහෙම විටමින් K රුධිර කැට ගැසීම සඳහා වැදගත් වෙනවා. එතකොට මේ කොළ පැහැති එළවලු තේ වගේ ඒවා අඩංගු වෙනවා. මහාන්ත්‍රකයේ බැක්ටීරියා මගින්ද නිපද වෙනවා. ඒකේ රුධිර කැට ගැසීම දුබල වීම තමයි ඇති වෙන්නේ. ඊළඟට බලන්න තයිමින් විටමින් B1 ගත්තොත් එහෙම FAD NAD වැනි සහ එන්සයිම් වල සංඝටකයකින් රතු රුධිර සැල් නිපදවීම දීර්ඝමත් කරනවා.
රනිල බෝක රටකාජු ඌරු මස් නිවුඩු දාන්නේ වගේ ඒවා අඩංගු වෙනවා. මේකේ මේ උණුතා ලක්ෂණ බෙරි රෝග ගැන පුපුරු ගැසීම දුර්වල සමාජන අසාධන ගොදුරීම හෘද ක්‍රියාකාරීත්වය දුර්වල වීම වගේ දේවල් ඇති වෙනවා. ඊළඟට බලන්න විටමින් B2 කියන එක රයිබෝෆ්ලවින් කියන එක සහ එන්සයිම් සංඝටකය එකක් රතු රතු රුධිර සැණි ඉපදීම දිරිමත් කිරීම සිද්ධ වෙනවා. කිරි නිෂ්පාදන මස් එළවලු සරු කළ ධාන්‍ය වගේ ඒවා තියෙනවා. සමේ වන ඒ කියන්නේ මුඛයේ දෙපස වනවීම වගේ දේවල් ඇති වෙනවා. ඊළඟට විටමින් B3 ගත්තොත් එහෙම නියසින් කියලා අපි හඳුන්වනවා සහ එන්සයිම් සංඝටකයක්. ඊළඟ රතු රුධිර සෛල නිපදීම දිරිමත් කරනවා. ධාන්‍ය මස් නට්ස් වගේ දේවල් වල අඩංගු වෙනවා. පෙලග්‍රා කියන තත්ත්වයේදී සමේ වන මානසික ව්‍යාකූලතා පාචනය වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. පැන්ටතෙනික් අම්ලය ගත්තොත් විටමින් B3 ගත්තොත් B5 ගත්තොත් එහෙම සහ එන්සයිම් වල සංඝටකයක් රතු රුධිර සෛල නිපදීම දිරිමත් කරනවා. කිරි නිෂ්පාදන පළතුරු ධාන්‍ය වගේ ඒවා අඩංගු වෙනවා. බඩ විඩා හිරි වැටීම අත්පහ පාදල පුපුරු ගැසීම ටින්ග්ලින් කියන තත්ත්වය ඇති වෙන්න පුළුවන්. ඊළඟ පිරිඩොක්සින් ගත්තොත් එහෙම විටමින් B6 කියන එක සහ එන්සයිම් සංඝටකයක රතු රුධිර සෛල නිපදීම දිරිමත් කරනවා. නියුඩු ධාන්‍ය මස් එළවලු වගේ ඒවා අඩංගු වෙනවා. රක්තහීනතාව උද්දීප්තතාව වගේ දේවල් ඇති වෙනවා. විටමින් B7 ගත්තොත් එහෙනම් බයෝටින් ගත්ත විටමින් B7 සහ එන්සයිම් වල සංඝටකයක රතු රුධිර සෛල නිපදීම දිරිමත් කරනවා. මස් රනිල භෝග එළවලු වගේ අඩංගු වෙන ස්නායු පේශි ව්‍යාපාර සමේ කොරළ ඇතිවීම ප්‍රදාහය වගේ දේවල් ඇති වෙනවා. ඊළඟට ෆෝලික් අම්ල B9 ගත්තොත් එහෙම ෆෝලික් අම්ලය කියන එක ගත්තොත් සහ එන්සයිම් වල සංඝටකයක් රතු රුධිර සෛල නිපදීම දිරිමත් කරන කොළ එළවලු නියුඩු ධාන්‍ය වගේ අඩංගු වෙනවා. රක්තහීනතාව උපද්දෝෂ වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. කොබැලමින් කියන එක ගත්තොත් විටමින් B12 කියන එක ගත්තොත් එහෙම විටමින් B12 වල සහ එන්සයිම් සංඝටකයක් වෙනවා. රතු රුධිර සෛල නිපදීම දිරිමත් කරනවා. කිරි නිෂ්පාදන බිත්තර මස් වගේ ඒවා අඩංගු වෙනවා. සමතුලිතතාව නැතිවීම හිරි වැටීම රක්තහීනතාව වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. ඇස්කොබික් අම්ල නැත්නම් අපි කියන විටමින් C කියලා ප්‍රතිඔක්සිකාරක ලෙස ක්‍රියා කිරීම කොලජන් සංශ්ලේෂණය යොදා ගැනීම මේකේ වැදගත් ලක්ෂණ විදිහට ප්‍රධාන විදිහට බලා ගන්න පුළුවන්. දෙහි පල්වට අයත් පළතුරු බ්‍රොකොලි තක්කාලි වගේ ඒවා අඩංගු වෙනවා. සීතාද රෝගය කියන දත්තා සම්පරිහානිය තුවාල සුවවීමට පමාවීමට සුවවීම පමාවීමට හේතු වෙනවා. හරිද? ඔය විදිහට ඒක බලා ගන්න පුළුවන්. මම බලන්න ඊළඟ khනිජ මූල ද්‍රව්‍ය කෘත්‍ය ප්‍රභව සහ ඌර්ණතා ලක්ෂණ කියලා ඔන්න අහලා තියෙනවා. ප්‍රධාන කොටසක් නේද? khනිජ යනු මොනවද? මිනිසාට අවශ්‍ය ප්‍රධාන khනිජ සහ අංශු මාත්‍ර khනිජ වෙන් කර දක්වන්න. සාමාන්‍ය දේහ සෞඛ්‍යයට සහ බොහෝ ඒ කෘත්‍යයන්ට වැදගත් වන අකාබනික ද්‍රව්‍ය අපිට හඳුන්වන්න පුළුවන්. khනිජ කියලා. ප්‍රධාන khනිජ කැල්සියම්, ෆොස්ෆරස්, සල්ෆර්, පොටෑසියම්, ක්ලෝරින්, සෝඩියම්, මැග්නීසියම්, ඊළඟට අයන්, ඊළඟට මේ මොනවාද ෆ්ලෝරින්, අයඩින් වගේ ප්‍රධාන khනිජ විදිහට බලා ගන්න පුළුවන්. අංශු මාත්‍ර khනිජ විදිහට කොබෝල්ට්, කොපර්, මැංගනීස්, මොලිබ්ඩනම්, සෙලීනියම් සහ සින්ක් දකින්න පුළුවන්. ඊළඟ ප්‍රධාන කණජල කෘත්‍ය ප්‍රවස ඌනතා අපිට බැලුවොත් එහෙම කණජය ප්‍රධාන කෘත්‍ය ප්‍රධාන ආහාර ප්‍රවයේ ඌනතා ලක්ෂණ අර විටමින් වගේම දීලා තිනවා. කැල්සියම් ගත්තොත් එහෙම දස්තා අස්ථි සෑදීම රුධිර කැට ගැසීමට ස්නායු පේශි ක්‍රියාකාරීත්වයට උදව් වෙනවා. කිරි නිෂ්පාදන තදකොළ පැහැති එළවලු රනිල භෝග වගේ ඒවා අඩංගු වෙනවා. ඊට පස්සේ අස්ථි වල ස්කන්ධය අඩුවීම දුර්වල වර්ධනය වගේ මේවා ඌනතාවෙන් ඇති වෙන්න පුළුවන්. ෆොස්ෆරස් ගත්තොත් එහෙම දස්තා අස්ථි සෑදීම අම්ල භස්ම සමතුලිතතාව පවත්වා ගැනීම සහල් පාන් කිරි නිෂ්පාදන මාළු රතු පැහැති මස් වගේ ඒවා අඩංගු වෙනවා මේ මොකක්ද ෆොස්ෆරස්. ඊට පස්සේ දස්තාස්ති දිරා යාම දුර්වල මොකද අපි දන්නවනේ ඔස්ටියෝපොරොසිස් තත්ත්ව වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. ඊට පොටෑසියම් ගත්තොත් එහෙම අම්ල බස් මහ ජල සමතුලිතතාව ස්නායු ක්‍රියාකාරීත්වයට උදව් වෙන සිද්ධ වෙනවා. ඒකෙදි පළතුරු එළවලු මස් කිරි නිෂ්පාදන ධාන්‍ය වගේ ඒවා අඩංගු වෙනවා. ඊළඟට බලන්න මේ යකඩ ගත්තොත් එහෙම හිමොග්ලොබින් ගත්තොත් එහෙම යකඩ හිමොග්ලොබින් ඉලෙක්ට්‍රෝන වාහක වල සංඝටකයක් වෙනවා. එන්සයිම සහසාදයක් ලෙස ක්‍රියා කරනවා. නියුඩු ධාන්‍ය කොළ පැහැති එළවලු රනිල භෝග මස් බිත්තර වගේ ඒවා අඩංගු වෙනවා. රක්තහීනතාව ප්‍රතිශක්තිය අඩුවීම දුර්වල වීම වගේ දේවල් බලන්න පුළුවන්. අයිඩින් ගත්තොත් තයිරොයිඩ් හෝමෝනේ සංඝටකයක් විදිහට තමයි තියෙන්නේ. මෘදු ආහාර එළවලු අයිඩින් යුක්ත ලුණු ගලගණ්ඩේ තයිරොයිඩ් ග්‍රන්ථි විශාල වීම වගේ දේවල් බලා ගන්න ඇති වෙනවා. සල්ප ගත්තොත් සමහර ඇමයිනෝ අම්ල වල සංඝටකයක් විදිහට තමයි තියෙන්නේ. ප්‍රෝටීන අඩංගු ආහාර වල අඩංගු වෙනවා අනිවාර්යෙන් සල්ප. විඩාව දුර්වල වර්ධනයේ ඉදිමීම් වගේ දේවල් උණතා ලක්ෂණ බලා ගන්න පුළුවන්. ක්ලෝරින් ගත්තොත් එහෙම අම්ල බස් මහ ආශ්‍රිත සමතුලිතතාව පවත්වා ගැනීම ස්නායු ක්‍රියාකාරීත්වයට වැදගත් වෙනවා. මේ සලුණු වල අඩංගු වෙනවා. ඊට පස්සේ ආහාර රුචි අඩුවීම මස් පිඩු පෙරලීම වගේ දේවල් මේක ක්ලෝරින් උණතාවෙන් බලා ගන්න පුළුවන්. සෝඩියම් ගත්තොත් අම්ල බස් මහ ජල සමතුලිතතාව පවත්වා ගැනීමට ස්නායු ක්‍රියාකාරීත්වයට වැදගත් වෙනවා. මේ සලුණු වල එකත් අඩංගු වෙනවා. අපි දන්නවා සෝඩියම් ක්ලෝරයිඩ් කියන ලුණුනේ. ඒතකොට සෝඩියම් හා ක්ලෝරයිඩ් දෙක ගන්න පුළුවන්. ඒකෙදි ආහාර රුචි අඩුවීම මස් පිඩු පෙරලීම වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. ඊට පස්සේ මැග්නීසියම් ගත්තොත් එimhe එන්සයිම සහසාධක ලෙස ක්‍රියා කිරීම සිද්ධ වෙනවා. කොළ පැහැති පලා එළවලු ධාන්‍ය වගේ වඩංගු වෙනවා. ස්නායු පද්ධතිය ඇති වෙන බාධා අපිට බලන්න පුළුවන් මේ මැග්නීසියම් ඌනතාවලදී.
ෆ්ලෝරින් ගත්තොත් එහෙම දත්වල ව්‍යුහය පවත්වා ගැනීම වැදගත් වෙනවා. තේ මුහුදු ආහාර පානීය ජලය වගේ ෆ්ලෝරින් අඩංගු වෙනවා. දත් දිරා යාමට හේතු වෙනවා. හරි ඒ ටික තමයි එක බලා ගන්න. ඊට පස්සේ බලමු අපි ජලය කියන කොටසට ගියොත් එහෙම මිනිස් දේහ ස්කන්ධයෙන් කොපමණ ප්‍රමාණයක් ජලය පවතිනවා? දේහෙන් ජලය හානි වෙන ක්‍රම මොනවාද? දේහ ස්කන්ධේ 60ක පමණ ප්‍රමාණයක් තියෙන ජලය. මුත්‍ර මල සහ දහඩිය හරහා මේවා හානි වෙනවා. මිනිස් ශරීරය තුළ ජලයේ කෘත්‍යයන් පහක් දක්වනවා. සියලු ජීවි සෛල සඳහා තෙත් අභ්‍යන්තර මොකක්ද තෙත් අභ්‍යන්තර පරිසරයක් සපන රුධිරය හා පටක තරලය ප්‍රධාන සංඝටකය වන බැවින් දේහ පුරා ද්‍රව්‍ය පරිවහනයට රුධිරය පටක හා දේහ සෛල අතර ද්‍රව්‍ය හුවමාරුවට උදව් වෙනවා. ප්‍රධාන වශයෙන් වාෂ්පීභවනය වාෂ්පීභවන සිසිල්වීම මගින් දේහ උෂ්ණත්වය යාමනය කරනවා. අපද්‍රව්‍ය විෂද්‍රව්‍ය තනු කිරීම සහ ඒවායේ වහිස්ත්‍රාවයට මාධ්‍යයක් සපයනවා. ආහාර තෙත් කිරීම මගින් ගිලීම පහසු කරනවා. හරි එන්න ඒ ටික එතෙන්ට එනකම් මේ කොටස බලා ගන්න පුළුවන්. බලන්න ඊට පස්සේ අපිට තියෙන මේක ප්‍රශ්න තියෙනවා 40 ගානක් 46ද 45ද කොහෙද තියෙනවා. අපි දැන් මූලික පරිවෘත්ති වේගය කියන්නේ BMR වගේ තමයි කතා කරන්නේ. මූලික පරිවෘත්ති BMI නේ BMR basal metabolic rate කියන එක යනු කුමක්ද? ආතතියක් නොමැති විටදී පශ්චාත් අවශෝෂණ අවධියේදී අවම වශයෙන් පැය 12ක් නිරාහාරව සිටින විට සහ පහසු උෂ්ණත්ව පරාසයකදී විවේකයෙන් සිටින විට මනින් ලබන අවම පරිවෘත්තීය වේගය අපි හඳුන්වනවා මූලික පරිවෘත්තීය වේගය කියලා. වැඩුණු පුරුෂයෙකුගේ සහ වැඩුණු ස්ත්‍රියකගේ සාමාන්‍ය BMR අගයන් කොපමණද කියලා හදින. වැඩුණු පුරුෂයෙකුගේ දිනකට කිලෝකැලරි 1600 1800ක් පමණ වෙනවා. වැඩුණු ස්ත්‍රියකගේ දිනකට කිලෝකැලරි 1300 1500ක් පමණ වෙනවා. ශක්තිය අයවැය යනු කුමක්ද කියලා අහලා තිනවා. ශක්තිය අයවැය කියන්නේ කිසියම් සත්වයකගේ ශක්තිය වැය කිරීමට එරෙහි ශක්තිය ලබා ගැනීමේ ශේෂ පත්‍රය අපි හඳුන්වනවා ශක්තිය අයවැය කියලා. ශක්තිය අය සඳහා වන මූලික ආකෘතිය කියන්නේ සමීකරණ ලියයි සංකේත හඳුන්වන්න කියලා දීලා තියෙන ඔන්න C සමාන M ධන U ධන F ධන P කියලා අපි දන්නවා. C කියන්නේ ලබාගත් ආහාර ප්‍රභව තුළ ඇති ශක්තිය අන්තර්ගත. M කියන්නේ පරිවෘත්තීය ක්‍රියාවලිය මූලික පරිවෘත්තිය අතිරේක ක්‍රියාකම් සඳහා ශක්තිය වැයීම කියන එක හඳුනා ගන්න පුළුවන්. U කියන්නේ මුත්‍ර පිටවීමේදී හානි වන ශක්තිය. බහිස්ත්‍රාවී හානිය බලා ගන්න පුළුවන්. F කියන්නේ මුලද්‍රව්‍ය පිටවීමේදී හානි වන ශක්තිය. P කියන්නේ නිෂ්පාදනය වර්ධනය ප්‍රජනනය සඳහා ප්‍රයෝජන ගත හැකි ශක්තිය කියන කොටස. මේ විදිහට ශක්තිය අයවැය බලා ගන්න පුළුවන්. ශක්තිය අයවැය ගණනය කරන්නේ කෙසේද? එහි ප්‍රධාන භාවිතය කුමක්ද කියලා අහලා තියෙනවා. ක්ෂේත්‍රයේ හා විද්‍යාගාරය තුළින් ලැබෙන ශක්ති මිනුම් මත ගණනය කරනු ලබයි. භාවිත විදිහට ගත්තොත් වර්ධනය හා ප්‍රජනනය සඳහා ප්‍රයෝජන ගත හැකි ශක්තිය ඇස්තමේන්තු කිරීම අපිට බලා ගන්න පුළුවන්. නිරෝගී ජීවිතයක් දුෂ්පෝෂණ සහ ස්ථූලතාව කියන මාතෘකාව ගත්තොත් එහෙම ලබා ගන්න ආහාර දෛනික ශක්තිය අවස්ථාවට වඩා වැඩි වුවහොත් අක්‍රීය පුද්ගලයන් තුළ ඇතිවිය හැකි රෝග තත්ත්ව මොනවාද කියලා අහලා තියෙනවා. දියවැඩිය සහ හෘද රෝග ඇති වෙන්න පුළුවන්. ආහාර අසාත්මිකතා ඇති කල හැකි ආහාර සඳහා නිදසුන් තුනක් දෙන්න කියලා තියෙනවා. අන්නාසි රටකජු සහ තක්කලි වගේ ඒවා අසාත්මිකතා ඇති කරන්න පුළුවන්. තව ඉස්සෝ වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. නිරෝගී ජීවිතය පවත්වා ගැනීම සහ ආහාර මාර්ගයේ ආබාධ වැළැක්වීමට වැදගත් වන ප්‍රතිඔක්සිකාරකයන් දෙක මොනවාද? විටමින් සහ විටමින් E මිනිසාට මේවා සියල්ල දේහය තුළ සංශ්ලේෂණය කළ නොහැකි වෙන ආහාරයෙන් ලබා ගන්නවා. අපි දැන් අතනදි කතා කරන්නේ විටමින් C ඔය දෙහි පවුලේ ආහාර වලින් කතා කරන්නේ එතනින් ගන්න පුළුවන් කියලා. විටමින් E ලවුල් තෙල් බීජ නට්ස් වගේ දේවල් වලින් ගන්න පුළුවන්. විටමින් C ගත්තොත් එමේ ස්කොබික් අම්ලය දෙහි පවුලට ඇත් පළතුරු වල බ්‍රොකොලි තක්කලි වගේ ඒවා ඩංගු වෙනවා. මේවා එතකොට සංශ්ලේෂණය කරන්න බැරි හින්දා ආහාරයෙන් ලබා ගැනීම සිද්ධ වෙනවා. ඇන්ටිඔක්සිඩන්ට්ස් කියලා අපි හඳුන්වන ප්‍රතිඔක්සිකාරක විදිහට. ලෝක සෞඛ්‍ය සංවිධානය WHO අනුව දුෂ්පෝෂණය අත දක්වන්නේ කෙසේද? ආහාරය තුළ අත්‍යවශ්‍ය පෝෂක එකක් හෝ කිහිපයක් අඩු වීම අවශ්‍ය ශක්තියට වඩා අඩු ශක්ති ප්‍රමාණයක් දිගින් දිගටම ලැබීම නිසා ප්‍රමාණවත් පෝෂකයක් නොලැබීමයි. දේහ ස්කන්ධ දර්ශක කියන්නේ BMI අගය 8.8ට වඩා අඩු නම් ඒ දුෂ්පෝෂණය විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. දේහ ස්කන්ධ BMI අගය ගණනය කරන සූත්‍රය කුමක්ද කියලා අන්න අහලා තිනවා. කිලෝග්‍රෑම් BMI සමානයි කිලෝග්‍රෑම් බෙදෙනවා මේ මොනවාද වර්ග මීටර වලින්. කියන්නේ බර බෙදෙනවා බර බෙදෙන උසින්. එහි ඒකක kgm වර්ග වේ. ස්ථූලතාව ඇතිවීමට හේතුව කුමක්ද? WHO දර්ශකවලම නිර්වචනය කරන්නේ කෙසේද? ලබා ගන්න ශක්ති ප්‍රමාණයට වඩා වැය කරන ශක්ති ප්‍රමාණය ඉතා අඩු වීම නිසා ඇති වෙනවා. WHO නිර්වචනය අනුව ගත්තොත් පුද්ගලයෙකුගේ BMI අගය 30.0ට වඩා වැඩි නම් ස්ථූලතාව කියලා අපි හඳුන්වනවා. ස්ථූලතාව නිසා ඇති හැකි වෙනත් බෝ නොවන රෝග මොනවද කියලා අහලා තිනවා. මදුමේ, හර්ට්ස් අනාල රෝග සහ ඇතැම් පිළිකා තත්ත්ව ඇති වෙන්න පුළුවන් ස්ථූලතාව නිසා. ඒවා බෝ නොවන රෝග විදිහට අපිට බලන්න පුළුවන්. කොහොමද හරි බලන්න ඊළඟට ආහාර මාර්ග නාලයේ සුලභ රෝගාබාධ කියලා කොටස් තියෙනවා. අන්තිම කොටස් ටික දැන් යන්නේ. ගැස්ට්‍රයිටිස් කියන එක ගත්තොත් එහෙම ගැස්ට්‍රයිටිස් යන කුමක්ද? එහි ආමාශය තුළ සිදුවන වෙනස්කම් මොනවාද කියලා ඔන්න අහලා තිනවා. ඒක ගත්තොත් එහෙම විවිධ හේතු නිසා ආමාශයේ ඇතිවන
ප්‍රදාහය මෙහිදී ආමාශ බිත්තිය ග්‍රන්ථි උත්තේජන වී HCl වැඩිපුර ශ්‍රාවය වන අතර එමගින් ශේෂ මලකයට හානි වී බිබිලි ඇතීම සිදුවේ ඇතිවේ. අධික HCl ශ්‍රාවය වීමට සහ ගැස්ට්‍රයිටිස් තත්ත්වයට බලපාන චර්යාත්මක සහ මානසික සාධක මොනවද කියලා අහලා තිනවා. දිගු වේලාවක් කුසගෙන සිටීම සහ මානසික ආතතිය වගේ දේවල් බලපානවා. ගැස්ට්‍රයිටිස් තත්ත්වය ඇති කළ හැකි ඖෂධ වර්ගයක් සහ බැක්ටීරියාවක් නම් කරන්න කියලා තියෙනවා. ඖෂධ විදිහට අපිට ඇස්ප්‍රින් ගන්න පුළුවන්. බැක්ටීරියා හෙලිකොබැක්ටර් පිලෝරි බන්න අම්ල තත්ත්ව දරාගත හැකි බැක්ටීරියාවක දීර්ඝකාලීන ගැස්ට්‍රයිටිස් සමග පවතී. හරි ඊළඟ ගැස්ට්‍රයිටිස් පාලනය කර ගැනීම ගත යුතු පියවර මොනවද කියලා අහලා තිනවා. දිගු ආහාර පුරුදු ඇති කර ගැනීම, දිගු කාලයක කුසක ඉන්නේ සිටීමෙන් වැළකීම. ඔන්න බලන්න ඔයගොල්ලන්ගේ මේකේ දීලා තියෙනවා මේ කොටස. ගැස්ට්‍රයිටිස් ඊළඟට මලබද්ධය ගත්තොත් එහෙම කොන්ස්ටිපේෂන් ගත්තොත් එහෙම මලබද්ධය ඇතිවන්නේ කෙසේද? මල ද්‍රව්‍ය සෙමෙන් ගමන් කිරීම හේතුවෙන් ජලය නැවත අවශෝෂණය වීම දීමත්ති මල වඩාත් ඝන වීම නිසා හෝ මල වැහැර කිරීම ප්‍රතික්‍රියා නිෂේධනය නතර වීම නිසා ඇතිවේ. අර අතන මේ මොකක්ද බැක්ටීරියා මතක තියෙන හෙලිබැක්ටර් පිලෝරි ගැන පොඩ්ඩක් මතක තියාගන්න. එයා තමයි අර මේ ඇස්ප්‍රින් ඉන්නවා ඒ දෙක මතක තියාගන්න. මල බැහැර කිරීම ප්‍රතික්‍රියා නිෂේධනය නතර වීම නිසා ඇතිවේ. මලබද්ධය රෝග ලක්ෂණ මොනවද? උදේ වේදනාවක් ඇතිවීම සහ මල පහ කිරීමේ අපහසුතාව කියන එක ඇති වෙන්න පුළුවන්. හරිද? මේක 47 වෙනි ප්‍රශ්නේ ගත්තොත් මලබද්ධය වළක්වා ගැනීම හෝ පාලනය කිරීම ගත හැකි ක්‍රියාමාර්ග දෙක මොනවාද? මල පහ කිරීම සඳහා චර්යාමය වශයෙන් අනුගත වීමක් සිදු කරන ආහාර ප්‍රමාණය තන්තු ප්‍රමාණයක් ලබා ගැනීම සිදු කරන්න ඕන. ඔන්න ඔය විදිහට අපිට ආහාර පාඩම අවසන් කරගත්තා. ඊට පස්සේ අපිට දැන් තියෙනවා ඊළඟට සතුන්ගේ සංසරණය කොටස තියෙනවා. එතන ඉඳන් අපි ඉස්සරහට කරගෙන යන් ඉන්නට මේ දැන් ඔන්න තව කොටසක් අවසන් වෙනවා. එහෙනම් ඊළඟ කොටසෙන් හම්බෙමු.